Hello ළමයි, welcome to back my YouTube channel. ඔන්න ඉතින් මම ඕගොල්ලන්ට අද බ්ලොග් එක අරන් ආවේ ඊට දවසක අද ඉතින් හස්බන්ඩ්ත් ගෙදර. මේ තියෙන්නේ ඉතින් අපි හදාගත්ත අපේ මැටි ලිප්ප. මේක මම ඕගොල්ලන්ට ඊයේ වීඩියෝ එකෙන් පෙන්නුවා. හදන විදිහ ඕන කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. ඉතින් මම අද උදේ තේ එකක් බීලා මේ ඉන්නේ ඉතින් අපේ හස්බන්ඩ්ලා. ඊට පස්සේ ඉතින් මට හිතුණා අද මේ ලිපේ යන්න ඕනේ කියලා. අද තමයි ඊයේ හවස තමයි ඉතින් මේකේ ගොම ගාලා හැම ඉවර වුණේ. ඉතින් මං හිතුවා මේකේ යන්න ඕනේ කියලා. ඒ අතරේ තමයි ඉතින් මට මතක් වුණේ ගෙදර කරපිංච ඉවරයි කියලා. මං ඉතින් මේ යන්නේ කරපිංච අත්තක් කඩාගෙන එන්න. මේ තියෙන්නේ අපේ වත්ත. ඊට පස්සේ මම ওই විදියට ගිහිල්ලා කරපිංච අත්තකුත් කඩාගෙන ආවා. බලන්නකෝ ඒ අතරේ මට හම්බුනේ මොකද්ද කියලා. මොනට පිලක් මේ කායේ ඉතින් මොනට පිල් වැටෙනවා හරි අඩුයි. ඊට පස්සේ ඉතින් මම උදේට හැදුවේ මේ විදිහට කිරි හොදි හදලා ඊට පස්සේ මට හිතුණා පපඩ මුකුත් බැද ගන්න. ඒ හින්දා මම පපඩම් ටිකකුත් කඩලා මේ වගේ පැත්තකින් අරන් තියාගත්තා. ඊට පස්සේ කිරි හොද්ද ලිපේ තියලා මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ ඉතින් මං කරේ හාල් නැස්ත ටිකයි පපඩම් ටිකයි බැදගත්ත එක. ඉතින් මේ බෙතන්නේ අපේ හස්බන්ඩ්ගේ කෑම එක. මං ඉතින් අද හැදුවේ කිරි හොදි හදලා පපඩම් බැදලා හාල් නැස්ත බැදලා මේ කෑම ටික තමයි. ඊට පස්සේ ඉතින් මං දඩි පිටි කාලා අපේ කුස්සියත් අස් කරගෙන මේ ලෑස්ති වෙන්නේ පොඩි ගමනක් යන්න. අපි මීට මාසෙකට විතර කලින් බබාට පොඩි සෙල්ලංකාර එකක් ගෙනාවා. අර පදින ජීප් එකක්. ඒකේ බැටරිය මේ වෙනකොට charge වෙන්නේ නැති පොඩි අවුලක් තියෙනවා. අපි යන්නේ ඉතින් මේක හදාගෙන එන්න. මම ඉතින් මේ විදිහට තමයි ලෑස්ති වුණේ. ඒත් ඉතින් මට යන්න ලෑස්ති වුණාම හිතුණා මේක හොඳ මදි කියලා. ඊට පස්සේ ඉතින් මම ඇඳුම මාරු කරගත්තා. ඉතින් මේ විදිහට අපි වීල් එකේ ජීප් එකක් දාගෙන මේ විදිහට තමයි ඉතින් අපි ගියේ. පේනවනේ මම ඇඳුම මාරු කරා යන්න කලින්. මේ තියෙන්නේ ඉතින් අපේ ගමේ තියෙන දර. මීට කලින් නම් මේකේ පාසි තිබ්බේ නැහැ. මේ ළඟකදී පාසි හැදලා ඉතින් අපි ආවා මෙන්න මේ කඩේට. මේ කඩෙන් තමයි අපි මේ වාහනේ අරගෙන ගියේ. ඊට පස්සේ එකට ගිහිල්ලා වාහනේත් හදාගෙන අපි ආවා වීරකැටියේ මදුෂාන් එකට. ඒක ඇතුළේ නම් වීඩියෝ මම වැඩි ගත්තේ නැහැ. මොකද මට කැමරා හවුස් එකේ ඉන්න ලැජ්ජයි. ඇත්තට මේකේ බඩු ගොඩක් ලාභයි. මම ඉතින් මේ සබන් කැටේ තව පොඩි කැසබැටික් ටික අරගෙන මායි හස්බන්ඩ් ඉතින් මේ විදියට ගෙදර එන්න පිටත් වුණා. ඒ නතර මම කන්න ගත්ත දේවල් තමයි ඉතින් මේ තියෙන්නේ. කොහෙ ගියත් ඉතින් කඩචෝරු වල ගන්න නම් මම අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්නෝම මම ගෙදර ආවා 11:45 විතර වෙද්දී. මේ ඉතින් මම ගෙදර ඇවිල්ලා කඩලා දෙන්න කඩලා දෙන්න. ඔන්න ඉතින් මම දැන් ආගෙන ආවා. දැන් වෙලාව 1යි. මම දැන් ආගෙන ආවා. දැන් මම ටිකක් බබත් එක්ක නිදා ගන්නවා. මම ඔයාලට හවසට බ්ලොග් එකයි විතර ටික අරගෙන එන්නම්. ඔන්න ඉතින් ඊට පස්සේ මම ලැක්කිටරයි වෙලා දවල්ට කෑවා. අම්මා තමයි ඉතින් වෙලා තිබ්බේ දෙල් හදලා මාළු හදලා මැල්ලුම් තමයි හදලා තිබ්බේ. ඉතින් මම බත් කාලා දැන් නම් මේ හදන්නේ මගේ බ්ලොග් එක ඉවර කරන්න. මෙතනින් එහාට ඉතින් විශේෂ දෙයක් නැහැ. දැන් ඉතින් මම බ්ලොග් එක ඉවර කරනවා. දැන් නම් වෙලාව හවස 4:00. එහෙනම් ඉතින් මගේ බ්ලොග් එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් thank you. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මං ආයෙ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න එනකන්. bye bye ළමයි.